අපි හැමෝම බුදුහාමුදුරුවෝ ගැන දන්නවනේ. ඒත් උන්වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයේදී ඒ කියන්නේ අවුරුදු 2500කටත් එහා උන්වහන්සේගේ සමකාලීනයන් ඒ කියන්නේ ඒ කාලේ ජීවත් වුණු මිනිස්සු ඇත්තටම උන්වහන්සේව දැක්කේ කොහොමද? ඔවුන්ගේ ඇස් වලින් බුදුන් වහන්සේ කියන්නේ මොන වගේ කෙනෙක්ද? අද අපි මේ කතාවෙන් හොයලා බලන්නේ ඒ ගැනයි. හැබැයි මේකට උත්තරේ අපි හිතනවට වඩා ටිකක් සංකීර්ණයි. ඇයි දන්නවද? මොකද බුදුන් වහන්සේට ලැබුණු ගෞරවය උන්වහන්සේව අනුගමනය කරපු අයට විතරක්ම සීමාමුනේ නැති නිසා. මේ කතාවේ ප්‍රධානම කාරණාව තමයි බුදුන් වහන්සේට ලැබුණු ගෞරවය උන්වහන්සේව අනුගමනය කරපු අයට විතරක්ම සීමා වුණේ නැහැ කියන එක. ඇත්තටම ඒ කාලේ තිබුණු මුළු ඉන්දියානු සමාජයේම හැම පැත්තකින්ම හැම තරාතිරමකින්ම උන්වහන්සේට ඒ ගෞරවය ලැබුණා. ඉතින් මේ පුළුල් ගෞරවය ගැන හරියටම තේරුම් ගන්න අපි කාරණා කීපයක් දිහා බලමු. මුලින්ම උන්වහන්සේගේම ශ්‍රාවකයෝ උන්වහන්සේ ගැන කිව්ව දේවල්. ඊට පස්සේ බලවත් රජවරු සහ සල්ලිකාර ප්‍රභූවරු උන්වහන්සේව දැක්ක විදිහ. ඊළඟට මේක තමයි පුදුමම දේ උන්වහන්සේ එක්ක මතවාදීව ගැටුණු බුද්ධි මතුන්ගෙන් පවා ලැබුණු ගෞරවය ගැනත් අපි හොයලා බලනවා. අන්තිමට බලමු මේ හැමදේම එකතු වෙලා කොහොමද බලවත් එක්සත් කරන පණිවිඩයක් නිර්මාණය කළේ කියලා. හරි. එහෙනම් අපි මුලින්ම පටන් ගමු උන්වහන්සේට ළඟින්ම හිටපු පිරිසගෙන්. ඒ කියන්නේ උන්වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන්. ඇත්තටම මේ මහ ගෞරවී අත්තිවාරම වැටුනේ ඔවුන්ගෙන් ලැබුණු පැසසුම් එක්ක තමයි. මේ ගෞරවයේ මුල්ම පදනම එන්නේ උන්වහන්සේගේ ධර්මය කිලින්ම අහපු අයගෙන්. ඒ කියන්නේ බණහන්න ආපු සාමාන්‍ය මිනිස්සුන්ගෙන්. පාලි ත්‍රිපිටකයේ කියවද්දී අපිට නිතරම වගේ හම්බ වෙන දෙයක් තමයි මේ. ධර්ම දේශනාවක් ඉවරුණ ගමන් ඒකට සවන් දීපු අය නිතරම කියනවා අභික්ඛන්තම් භෝ ගෝතම කියලා. ඒකේ තේරුම ශ්‍රේෂ්ඨයි ගෞතමයන් වහන්සේ ඊටාම ශ්‍රේෂ්ඨයි වගේ දෙයක්. මේ පොඩි වචන ටිකෙන් උනත් අපිට හිතා ගන්න පුළුවන් ඒ දේශනා මිනිස්සුන්ගේ හිතවලට කොයිතරම් තදින් වැදුනද කියලා. මේ ප්‍රශංසාවට නායකත්වය දුන්නේ කවුද? ඒ තමයි සරියුත් මහරහතන් වහන්සේ වගේ ප්‍රඥාවෙන් අගතෙන්පත් මහා ශ්‍රාවකයෝ. ඉතින් උන්වහන්සේලා වගේ අය මේක අනුමත කරද්දී අනිත් ගිහි පැවිදි විශාල පිරිසකට කිසිම සැකයක් තිබ්බේ නැහැ බුදුන් වහන්සේගේ ධර්මය වැළඳ ගන්න. හරි. ශ්‍රාවකයන්ගේ පැත්තෙන් ලැබුණු ගෞරවය ගැන දැන් පැහැදිලි. ඒත් කතාව එතනින් ඉවරුනේ නැහැ. දැන් අපි බලමු සමාජයේ ඉහළම තැන්වල ඒ කියන්නේ බලය තිබුණු තැන්වල රජවරු සහ ප්‍රභූවරු බුදුන් වහන්සේව දැක්කේ කොයි වගේ කෙනෙක් විදිහටද කියලා. මේ අගය කිරීම උන්වහන්සේගේ අනුගාමිකයන්ට විතරක් සීමා වුණේම නැහැ. ඒක ඈතට පැතිරලා ගියා. දේශපාලන බලවතුන් අතරට. ඒ වගේම ඒ කාලේ හිටපු මහා ධනවත්තුන් අතරට. හිතන්නකෝ ඒ කාලේ හිටපු බලවත්ම රජ කෙනෙක් තමයි කොසල් රජතුමා. ඊට පස්සේ අතිශය ධනවත් වෙළෙන්දෙක් වුණු අනාථපෙණ්ඩික සිටුතුමා. ඒ වගේම සමාජයේ පිළිගැනීමක් තිබුණු උපාලි ගෘහපති වගේ අය. මේ හැමෝම බුදුන් වහන්සේගේ ප්‍රඥාවට උන්වහන්සේගේ දර්ශනයට හිස නැමුවා. මේකෙන් අපිට තේරෙනවා උන්වහන්සේගේ පණිවිඩය කොච්චර බලවත්ද කියන එක. දැන් අපි එන්නේ මේ කතාවේ සමහර විට පුදුමම හිතෙන කොටසට. ඒ තමයි උන්වහන්සේ එක්ක එකඟ නොවුණු වෙනස් මත දරපු බුද්ධිමතුන්ගෙන් පවා උන්වහන්සේට ගෞරවයක් ලැබීම. ඇත්තටම කෙනෙක්ගේ සැබෑ විශිෂ්ටත්වය පේන්නේ Tamanගේ ප්‍රතිවාදීන් පවා Tamanට ගරු කරන කොට නේද? මේක හරියට තේරුම් ගන්න නම් ඒ කාලේ තිබුණු දාර්ශනික පසුබිම ගැන පොඩි අදහසක් තියෙන්න ඕන. බලන්න එක පැත්තකින් තිබුණා බ්‍රාහ්මණ සම්ප්‍රදාය. ඒකේ අවධානය යොමු වුණේ යාග හෝම, වත්පිළිවෙත් පරම්පරාවෙන් එන தත්ත්වය වගේ දේවල් වලට. අනෙක් පැත්තෙන් තමයි බුදුන් වහන්සේගේ ධර්මය තිබුණේ. ඒක හැමෝටම විවෘතයි. ඒකේ අවධානය යොමු වුණේ ආචාර ධර්ම, මනස පුහුණු කිරීම, දුකින් නිදහස් වීම වගේ දේවල් වලට. ඉතින් මේ වගේ සම්පූර්ණයෙන්ම වෙනස් මත දරපු බ්‍රාහ්මණයන්ගෙන් ලැබුණු පසසුමක් කියන්නේ ඒක හරිම විශේෂ දෙයක්. වැදගත්ම දේ තමයි මේ ප්‍රතිවාදී සම්ප්‍රදායන් වල හිටපු ලොකු ගුරුවරු පවා බුදුන් වහන්සේගේ ප්‍රඥාව විවෘතවම අගය කළා. මතක තියාගන්න ඕන් උන්වහන්සේගේ ශ්‍රාවකයෝ නෙවෙයි. ඒත් උන්වහන්සේගේ විශිෂ්ටත්වය ඕන් හරියටම හඳුනාගත්තා. උදාහරණයක් විදියට සේල, වච්චගොත්ත, සෝනදණ්ඩ වගේ ඒ කාලේ හිටපු නමගිය උගත් බ්‍රාහ්මණ පඬිවරුන් තමන්ගේ සම්ප්‍රදායයි බුද්ධ දර්ශනයයි හාත්පසින්ම වෙනස් වුණත් උන්වහන්සේගේ ප්‍රඥාවට ප්‍රසිද්ධියෙන්ම ප්‍රශංසා කළා. ඒ වගේම මේ ගෞරවය බ්‍රාහ්මණයන්ට විතරක් සීමා වුණේ නෑ. පොට්ටපාද, සකුළුදායි, පිලෝතික වගේ වෙනත් දාර්ශනික සම්ප්‍රදායන් නියෝජනය කරපු තවුසන්ගෙනුත් උන්වහන්සේට ඒ ගෞරවය ලැබුණා.
ඒ කියන්නේ ඒ කාලේ හිටපු මුළු බුද්ධිමය ප්‍රජාම අතරම මේ පිළිගැනීම පැතිරලා තිබුණා. හොඳයි. ඉතින් ශ්‍රාවකයෝ, රජවරු, ප්‍රභූවරු විතරක් නෙවෙයි ප්‍රතිවාදී බුද්ධිමතුන් පවා බුදුන් වහන්සේට ගරු කළා. මේ හැමදේම එකට එකතු කරලා බැලුවම අපිට පේන්නේ මොකද්ද? අපිට පේන්නේ මිනිස්සුන්ව එක්සත් කරන පණිවිඩයක තියෙන අතිමහත් බලය. අපි මේ කතා කරපු හැමදේම මේ වගුවෙන් ලස්සනට සාරාංශගත වෙනවා. බලන්නකෝ ශ්‍රාවකයන්, පාලකයන්, ප්‍රභූවරුන්, බුද්ධිමතුන් මේ හැම කණ්ඩායමකින්ම බුදුන් වහන්සේට ගෞරවය ලැබිලා තියෙනවා. ඒ කාලේ සමාජයේ දිහා බැලුවම මේක ඇත්තටම පුදුම හිතෙන දෙයක් නේද? ඉතින් මේ හැම සාක්ෂියකින්ම අපිට පැහැදිලි වෙන්නේ උන්වහන්සේ කියන්නේ සමාජ, දේශපාලන සහ දාර්ශනික බෙදීම් ඔක්කොම පහු කරගෙන ගියපු අතිවිශාල බලපෑමක් කරපු චරිතයක් කියන එකයි. ඒ කියන්නේ උන්වහන්සේට ලැබුණු ගෞරවය ඒ කාලේට සුවිශේෂී විශ්වීය එකක්.